මට යන්න වෙලාව ආවා කෙහෙලි. පරිස්සමෙන් ඉන්න හොඳද? ඔයා නැතුව ගෙදර හරිම හිෂ් වගේ වෙයි කෙසෙලා. ඉක්මනට එන්න. පරිස්සමෙන් යන්නම. මම බලාගෙන ඉන්නවා. හරි කෙහෙලි. හවසට ඉක්මනට එනවා. මම ඔයාට ගොඩක් ආදරෙයි කෙහෙලි. මමත් ඔයාට ආදරෙයි. අප්පලා කෙහෙලි ෆෝන් එක ආල්ස කරන්න. කොහෙද ඔයා? මොකද මේ වෙන්නේ? මට මේක හරි නැහැ. කෙහෙලි මට සත්‍යය දැනගන්න ඕනේ. කෙහෙලි කෙහෙලි කොහෙද ඔයා? ඉපලා කේසලා මට එක්ස්ප්ලේන් කරන්න දෙන්න. එක්ස්ප්ලේන්? මම ඔයාව විශ්වාස කළා කෙහෙලි. අදින් පස්සේ හැමදේම වෙනස් වෙනවා. මම හිතුවේ මම හැමදේම හරියටම කරා කියලා. ඇත්තටම මාව කඩා දාලා තියෙන්නේ මම විශ්වාස කරපු දෙයමයි. අනේ දෙවියනේ මම මොකද්ද මේ කරගත්තේ? මම දැන් මොකද කරන්නේ? හැමදේම වෙලා ඉවරයි දැන්. අපි මොකක් හරි කරමු. වසර කිහිපයකට පසුව කෙසෙලා මම වැරදි කරා. මට සමාව දෙන්න පුළුවන්ද? මම ඔයාලට දුකක් දෙන්න ආවේ නෑ. ඒ දේ සිදුවුනේ මගේ ජීවිතේ හොඳටමයි. අපේ ජීවිතයට සිදුවන සමහර දේවල් තියෙනවා. ඒවා වෙන්නේ අපේම හොඳටමයි. ඒ නිසා ගිය දේවල් අමතක කරලා ලස්සනට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න.